මාර්ගඵලලාභීන් කියන එක ඊටාම අඩුයි අද කාලේ ගිහියෝ අතරත් පැවිදි පිරිස අතරත් මාර්ගඵලලාභීන් කියන එක අඩුයි. ඉතින් ඒක නිසා ඔය පින්වතුන්ලා උනන්දු වෙන්න ඕනේ අපි බුද්ධ ශාසනය රැකගන්න අපිට කරන්න පුළුවන් දන් දෙන එකවත් මේ කුටි හදන එකවත් නෙවෙයි අපි මාර්ගඵලයකට යන එක. දැන් බලන්න ජනක මහත්තයාගේ ලිංගය නැති වුණොත් ජනක මහත්තයාට මොකද වෙන්නේ? දැන් උංගලගේ තාත්තටයි අම්මටයි ඉන්නේ එක පුතයිදිනේ ජනක කියන ඔයා විතරනේ. ඔයාගේ ලිංගය නැති වුණොත් මොකද වෙන්නේ? ඔව් පරපුර. ඔව්. ඔයාගේ තාත්තගේ පරම්පරාව ජනකගේ පරම්පරාව නැති වෙනවා. ওই පවුල එතනින් ඉවරයි. ගෑන් ළමෙක් හිටියට වැඩක් නැහැ නේද? ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ලිංගය මොකක්ද? සෝවාන් ඵලය. බුද්ධ ශාසනයේ ලිංගය සෝවාන් ඵලය. බලන්න ඊටාම වැදගත් කාරණාවක් මේක. ඉතින් මේවා මේ අපි ධර්ම දේශනාව දිග වෙනව නෙවෙයි. මම මේ කියන හැම කාරණාවක්ම කියන්නේ මම හොඳට හිතලා බලලා මාර්ගඵලයකට ඉලක්ක කරගෙනමයි. මේකේ වගකීම මේකේ තේරුම ඔයගොල්ලෝ හිතලා ගන්න. ලිංග අන්තර්ස්දානයක් සිද්ධ වෙනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ. මේ ලිංග අන්තර්ස්දානයක් කියලා කියන්නේ ඒකේ මුලින්ම සිද්ධ වෙන අන්තර්ස්දානය තමයි සෝවාන් පුජ්‍යලයා. අන්තිම සෝවාන් පුජ්‍යලයා මනුස්ස ලෝකයෙන් අතු ගෑවිලා යෑම. නැති වෙලා යෑම මිනිස්සු අතරින්. ඊට පස්සේ ආයි කවදාක්වත් සෝවාන් පුජ්‍යලෙක් බිහි වෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. විසුද්ධි මාර්ගයේ මේ වගේ පොත්පත් බොහෝ රාශියක සඳහන් වෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ නම් කියනවා විනය රකින්න තාක්කල් ශාසනයේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒකත් බොරු නෙමෙයි. හැබැයි සෝවාන් පුජ්‍යලයා පිරිවුණාට පස්සේ විනය රැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. විනය රැක්කොත් සිද්ධ වෙනවා. ඒක නිසා මේක හොඳට ඔයගොල්ලෝ ත්‍රිපිටකයෙන් මං කිව්වට පිළිගන්න එපා. හොඳට විශ්ලේෂණය කරලා බලන්න. ගිහියෝ අතරින් මනුස්ස ලෝකෙන් දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුත් මනුස්ස ලෝකයේ කෙනෙක් නේ. මිනිස්යන්ගෙන් අන්තිම සෝවාන් පුජ්‍යලයා නැති වුණොත්. එතකොට සෝවාන් පුජ්‍යලයෝ නැහැ. එයා නැති වුණොත් අනාගාමී ඒගොල්ලෝ හැදෙනවද? රහතන් වහන්සේ ඒ කියන්නේ රහතන් වහන්සේලාත් නැහැ කියන එකයි මේ කියන්නේ. හැබැයි සෝවාන් කෙනෙක් හිටියොත් රහතන් වහන්සේලා නැති වෙනවද? අන්න බලන්න. එහෙනම් දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. සෝවාන් කෙනා නැහැ පොත්පත් ටික තියෙනවා. ඒ පොත් බලලා කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැයිද? අපිට හිතෙනවා පුළුවන් කියලා. මේ කරුණු ඔක්කොම ලියලා තියෙනවනේ. දැන් අපි YouTube වල තියෙනවනේ නේ. බෑ ඒක හරියන්නේ නැහැ. ඒක ගැඹුරු කාරණාවක්. ගැඹුරු කාරණා මමත් මේක ගැන නිතරම තර්ක කරා. මං හිතින් නිතරම තර්ක කරන එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? නෑ මේ ශාසනය කියන එක ධර්මතා රාශියක් තියෙනවා. ඒක නිසා සෝවාන් පුජ්‍යලේ කතුරුදහන් වුණොත් එයාගෙන් ආයි වෙන කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. ඒක හැම තැනකදීම තියෙන සූත්‍රවල තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති බුදු පියාණන් වහන්සේ සෝවාන් වෙන තැන රහත් වෙන තැන මොකද්ද කියන්නේ? ආර්යයන් දක්නාසුළු නේද? අන්න ආර්යෙක් දකින්න ඕනේ. සම්මුඛයේදී දකින්න ඕනේ. එයාගේ සංස්කාර විප්ලවයක් මෙතන තියෙන්නේ. සංස්කාර අපිට ඒක අපි හොඳට තේරුම් ගත්තා නේද? හැම තැනම තියෙන සංස්කාර ස්වභාවයක්. සංස්කාරයේගේ උදව්වක් අපිට අවශ්‍යමයි සෝවාන් වෙන්න. කුසලයක උදව්වක් අවශ්‍යමයි සෝවාන් වෙන්න.